සුබ දවසක් වේවා. අදත් MUS ඉලෙක්ට්‍රොනික අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මේ ගෙනල්ලා තියෙනවා මේ රයිස් කුකර් එකක්. සෑහෙන කල් තිගේපු රයිස් කුකර් එකක්. මේකට මොකද වෙලා තියෙන්නේ කියලා අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අද ගෙනල්ලා තියෙනවා රයිස් කුකර් එකක්. ඒකේ වැඩේ කියන්නේ අපි ගහලා බලමු මොකද වෙන්නේ කියලා මුලින්ම. මේකේ ලොක් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. මේක මේ ලොක් කරලා තියෙන අනිත් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. මේ ලයිට් එක විතරයි පත්තු වෙලා තියෙන්නේ. මේ තද කරලා ලොක් වෙනවා. ලොක් වෙනවා ඒ වුණාට මේ ලයිට් එක පත් වෙන්නේ නැහැ, රත් වෙන්නේ නැහැ. මේක මේ රත් වෙන්නේ නැහැ ටිකක්වත්. මේක ගලවලා බලලා මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. ගලවලා ඉවරලා මම පවර් එක අයින් කරගන්නවා මුලින්ම මේකෙන්. පවර් එක අයින් කරලා අනිත් පැත්ත හරව ගන්නවා මේකේ. හරවගෙන මේකේ මේ ඇන ටික ගලවනවා. මේකේ දැන් ඇන ටික මෙතනින් ගලව ගන්න යන්නේ. මෙතනින් පවර් කේබල් එක ඩිස්කනෙක්ට් කරලා ඇන ටික සම්පූර්ණයෙන් ගලව ගන්න ඕනේ. ඒත් එකත් මම මෙතනින් පොඩ්ඩක් පන්න කරනවා නැත්තම් හින්න වදයක් වෙනවා මේක. ඒත් එකත් පන්න ගත්තා. ඒ කියන්නේ මේක ඇතුළට වැටුණා. ඒකත් හොයන්න ඕනේ. වැඩේ කියන්නේ හලලා බලමු. ඒකෙත් නැති දෙයක් නෑ වගේ. පුරුමිනි ගෑලි. පොඩි රිපෙයාර් එකක් කලින් දීලා තියෙනවා වාගේ. අපි බලමු මේකේ ස්විච් එකේ ප්‍රශ්නයක් වගේ තියෙන ගොඩක් වෙලා. normal heater එක වැඩ කරනවා මේකේ. මේකේ ප්‍රධාන කොයිල් එක තමයි වැඩ කරන්නේ නැත්තේ. ප්‍රධාන කොයිල් එක ඉස්සෙල්ලා බලමු හොඳයිද කියලා. හොඳ නැත්නම් ඉතින් මෙතනින්ම මේක දාන්න තමයි වෙන්නේ. කොයිල් එක නම් හොඳයි. මෙතන වයර් එකත් පොඩ්ඩක් සවුත් වෙලා තියෙනවා. මේකේ ෆියුස් එකක් පොඩ්ඩක් බලමු. ෆියුස් එක හොඳයි. මොකද අතන ලයිට් එකක් පත් වුණා. ෆියුස් එක වැඩ ඊට පස්සේ මෙතන නියුට්‍රල් එක එනවා. මෙතෙන්ට යනවා. මෙතනින් මම මේ කෑල්ල පොඩ්ඩක් ගලවලා ගන්න බලනවා. ගලවන්න පුළුවන් මේක දන්නේ ගලවන්නට අමාරුයි. මෙතනින් මම ඩිස්කනෙක්ට් කරගන්නවා මේ ලයින් එක. මොකද ස්විච් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. ස්විච් එකේ ප්‍රශ්නයක් තියෙනවා වගේ තියෙනවා. ගොඩක් වෙලාවට මේ රයිස් කුකර් වල නම් ස්විච් එකේ තමයි දෙන්නේ. ඊට අමතරව මේවත් වෙනවා. අපි ඒවත් බලමු. මේ විදිහට වීඩියෝ දාන්නවා. මෙහෙම තියලා लाइन දෙක තියලා මල්ටිමීටර් පස්සේ මුල් තමයි දාලා තියෙන්නේ. ස්විච් එක වදින්නේ ඇත්තටම. මේ ස්විච් එක කඩ වෙලා වගේ තියෙන්නේ. ඒක හින්දා මම මේක හරියටම ස්විච් එක නේද රෙඩි කියලා බලන්න මෙතනින් පොඩ්ඩක් නමනවා. නමලා මේක තියලා බලනවා. වෙනස් ඕම් එකක් නම් පෙන්නනවා මේ
මේකේ සම්පූර්ණ මේ පිච්චිලා ගිහින් තියෙන ස්විච් එක නම් දාන්න වෙනවා කොහොමද දැන් මේ කස්ටමර්ට දෙද්දි මේක නමලා දීලා හරියන්නේ නැහැ නමගුවම ආයෙ සවුත් වෙනවා ඒකෙන් හින්දා මේ අලුතින්ම කෑල්ලක් දාන්න ඕන ස්විච් එක මේක මම මේ චෙක් කරලා බලන්න ඕන හින්දා තමයි මේ එහෙම කරන්නේ ස්විච් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද මේ බසේ මෝඩ් දාලා අපි මේකට තිබ්බහම මේ කොයිල් එකත් වැඩ කරනවා නම් අපිට පේනවා මේකේ කොයිල් එක වැඩ කරනවා දැන් මේක අපිට හරියටම චෙක් කරලා බලන්න හැකියි ඕනනම් ඩිරෙක්ට් දීලා ඩිරෙක්ට් දුන්නොත් ස්විච් එකට දැන් මම කරන්න යන්නේ නියුට්‍රල් එක එලින්ම දෙනවා මෙතෙන්ට දීලා මේක කෙලින්ම ආයේ දිවිලෝහ පටියේ ඉවර වෙලා තියෙන්නේ ඒක වෙලා තියෙන්නේ කොහොමද මේ කෑල්ල දාන්න වෙනවා පටි දෙක විතර සමහර වෙලාවට ගන්න ඇති පටි දෙක හරි දාලා බලන්න ඒත් ඒක ඕනේ දැනට මේක අනිත් පැත්ත දැන් මම හරවගෙන මට කිවි හුණු කෙලින්ම ආයේ උම්මලකට වෙච්ච හුණු සෙට් එකකුත් තියෙනවා කර කුට්ටම් වෙලා ගිහින් තියෙන්නේ ඇනේ නට් එක පැත්තකට දාලා මේ ටික මම එළියට දාලා එන්න කෙලින්ම ආයේ උම්මලකටම වෙලා ගිහින් තියෙන්නේ දැන් අනිත් පැත්ත හරවලා බලමුකෝ මේ සාමාන්‍ය පරිදි රත් වෙනවාද කියලා. මේත් එක ගිහිලා කොහේ හරි වදීද දන්නේ නැහැ. ඒකින්ද මම මේත් එක පොඩ්ඩක් එළියට ගන්නවා. දැන් පවුල පැත්ත උඩ දෙකකින් හඳිහියි. सामान्य परिधि දැන් මේක රත් වෙනවා. දැන් මේක දාඩේ වෙලා බලුවා. රත් වෙන එක රත් වෙනවා. රත් වෙනවා. මේක රත් වෙනවා. ඒක හරියි. දැන් තියෙන්නේ මේ කෑල්ල ඉතින් දාලා දෙන්න. ඕක තමයි දැන් රයිස් කුකර් එක වැඩේ හරි ගස්සලා තියෙන්නේ.
මේකක් දැන්ට මං ගාව නෑ මං මේකක් ගෙනල්ලා දාලා දැන් කස්ටමර්ට දෙනවා. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට. ඔන්න ඔය විදිහට තමයි අදත් වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.